කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ජූලි 15 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට 27 වෙනිදා නියෝග කර තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේදී රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති වික්‍රමසිංහ මහතා නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් සැකකරු සම්පාද විමර්ශන 2017 වසරේ සිට ආරම්භ කර තිබුණා. සැකකරුගේ පදිංචි ලිපිනයන්හි ඔහු නොසිටි බැවින් තුරකථන කුළුණු වාර්තා ඔස්සේ විමර්ශනය කර දහවල් නාවල් ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසුවා. අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් ගමන් හිතුමනාපය පාලනය කරමින් සහ මැතිවරණ ප්‍රචාරක රැලිවලට මුදල් වියදම් කරමින් රජයට පාඩු කර ඇති බවයි. සැකකරුට එරෙහිව පැමිණිලි 3ක් ඉදිරිපත් කර තිබෙනවා. 2014 ජනවාරි 22 වන දින මැලේසියාවේ කුවාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත UL 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම තුළින් ඇමරිකානු ඩොලර් 4512ක් රජයට පාඩුවක් සිදු කිරීම. 2014 ජනවාරි 26 වෙනි දින මාලදිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන් මගින් 75 දෙනෙකු UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම. 2014 දෙසැම්බර් 19 වන දින කටුනායක 18 කණුව අසල පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 12,50,000ක මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ලවනවා. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂකවරිය තවදුරටත් පැවසුවේ සැකකර මුදා හැරීම විමර්ශන කටයුතු සඳහා බාධා එල්වී හැකි බැවින් හා සාක්ෂිවලට බලපෑම් එල්වී හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මුදිත ලොකුමුදලි මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු කිසිසේත්ම සාක්ෂි සඳහා බලපෑම් කිරීම සිදු නොකරන බවයි. ඔහු තවදුරටත් පැවසුවේ සාක්ෂි සඳහා බලපෑම් කළේ නම් ඊට වසර 11ක් පමණ කාලයක් තිබූ බවත් 79 හැවිරිදි සැකකරු රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවත් 2014 වසරේ සිදු චෝදනා සම්බන්ධයෙන් ඔහු දෙවතාවක් අල්ලස් කොමිසමට ගොස් විමර්ශන කළ සඳහා සහාය දක්වා ඇති බවටයි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් ලබන ජූලි 5 වන දින විමර්ශන ප්‍රගතියේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරේ හමුවට යොමු කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළා. සැකකරු වෙනුවෙන් නීතිඥ මුදිත ලොකුමුදලි මහතා සමග නීතිඥ නිශාංක පීරිස් මහතාද පෙනී සිට තිබෙනවා.